ස්ක්‍රැච් මොකද්ද කරේ ස්ක්‍රැච් එකේ? පෙන් හේසර කියන ගේනවා. හේසර මොකද අපි කළේ? ආගේ හරි එක්කෙනෙක් කතා කරනට ඇහෙන්නේ. වදරිය මොකද පුතේ? මොකද කිව්වේ? ගේම් එකක් ටීචර් කරේ. අර ගේම් ගේම් එකක්. එකක් හැදුවා ටීචර්. හරි. අපි අද පොඩි ඔව්. බර්ත්ඩේ කාඩ් එකක් හදන වැඩේ පටන් ගමු. අරගොල්ලොන්ගෙත් කරේ බර්ත්ඩේ කාඩ් එකක් හදන එක. ඒක හදලා ඉක්මනට අපි පාඩමට යමු. ස්ක්‍රැච් එක ඕපන් කරගන්නකෝ. ඕපන් කරගන්න නම් ඔයගොල්ලෝ Google එකට යන්න ඕනේ. Google එකට ගිහිල්ලා ඉවෙලා සර්ච් කරන්න ස්ක්‍රැච් කියලා. SCRTCH කළා මෙන්න මේ විදිහට පළවෙනි එන ලින්ක් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ start creating කියන බටන් එක ක්ලික් කරන්න. හරි. හරි. ඔය ස්ක්‍රීන් එකට ඇවිල්ලා hand raise කරන්න. මම විනාඩි 2ක් විතර දෙන්නම්. අනිත් අය මොකද ඉක්මන් කරන්න. ෆෝන් එකේ ඉන්න අයටත් පුළුවන් පොඩි බර්ත්ඩේ කාඩ් එකක් හදන්නේ. හදලා ඉවර කරගමු අපි ඉක්මනට. හරිද? හරි. අපි මේකේ මුලින්ම බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න ඕනේ පිටිපස්සට. ඒ කියන්නේ බර්ත්ඩේ කාඩ් එකක් හදනවනේ ලස්සන කාඩ් එක කවරයක් තියෙන එපැයි නේද? පාට කවර් එකක්. ඒක මුලින්ම හදා ගන්නවා. ඒක හදන්න පුතේ මුලින්ම කරන්න ඕනේ. දැන් මේ පූසා ඉන්නේ දකුණු අත පැත්තේ. ඒ පූසා ගාව තියෙනවා ඩස්බින් සිම්බල් එකක්. ඒක ගිහිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරාම අහනවා ඔයාගෙන් මෙයා ඩිලීට් කරන්නද කියලා. yes කියලා අපි කියමු. කිව්වට පස්සේ ඒක ඩිලීට් වෙලා යනවා. දැක්කද? ඩිලීට් වුණා. ඊට පස්සේ මෙන්න මේ දකුණු අත පැත්තේ කොනේ බෝල දෙකක් තියෙනවා. එකෙන් කොනේම තියෙන බෝලේ. හොඳ අර ඉමේජ් එක වගේ සිම්බල් එකක් තියෙන දකුණු අත පැත්තේ කොනේම. අන්න ඒ බෝලේ ගාව ගිහින් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකේ අපිට ඔප්ෂන්ස් එනවා බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට. ඔයාලට ඕනනම් මෙන්න මේක ගන්න පුළුවන්. බර්ත්ඩේ කාඩ් එකට මැච් වෙන ඕනම බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න. ඔයා ආස හිතන. මෙන්න මේ වගේ එකකුත් හරි. මෙන්න මේ ස්ටාර් එකක් ගැටලුවක් නෑ. හරි. බර්ත්ඩේ කාඩ් එකට මැච් වෙන ඕනම එකක් ගන්න. මම ගන්නේ මෙන්න මේ හાર્ට් එක බර්ත්ඩේ කාඩ් එකට. හරි. අරගෙන ඉවරලා හෑන්ඩ් රේස් කරන්න. අනිත් අයත් ඉක්මන් කරන්න පොඩි වෙලාවක් දෙමු අනිත් අයට ඉවරනකම්. හරිද? දෙන්නයිද ඉවර අනිත් අය මොකද උනේ?
හරි. ඊළඟට අපි මොකද දන්නවද කරන්න ඕනේ? මෙන්න මේක එහා පැත්තේ තියෙන්නේ මේ පූසගේ සිම්බල් එක. ඊට එහා පැත්තේ සිම්බල් එක අර ඉස්සෙල්ලා ක්ලික් කරන්න එහා පැත්තේ තිබ්බ බෝලේ තියෙන්නේ. ඒ ගාවට යන්න. ගිහිල්ලා ඒකේ තියෙනවා පේන්ට් බ්‍රෂ් එක. ඒක ක්ලික් කරන්න එපා එකපාරට. මවුස් එක ළඟට ගෙනිච්චාම මේ වගේ දිග තීරුවක් ඕපන් වෙලා එනවා. ඒ තීරුවේ තියෙන පේන්ට් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම වෙනම සුදු පාට ස්ක්‍රීන් එකක් ඕපන් වෙයි මේ පැත්තට. හරි. ඒකේ අපි ලියමු හැපි බර්ත්ඩේ කියන එක. හොඳ විශ් එක. ඒකට මෙන්න මේ ටෙක්ස්ට් ඩොකියු අකුර ගන්න. මෙතනින් ගිහිල්ලා ඔයා කැමති ෆොන්ට් එකක් දාගන්න. ඔයා කැමති ෆොන්ට් එකක් ගන්න. අරගෙන ඉවරලා මෙන්න මෙතන ටයිප් කරන්න ඕන. හැපි බර්ත්ඩේ කියලා ටයිප් කරමු. හැපි බර්ත්ඩේ. දැන් මේක ලොකු කරන්න එහෙම ඕන නම් මෙතන උඩ මේ ඊතලයේ ගාවට ගිහින් ක්ලික් කරලා මේක සිලෙක්ට් කරලා මේ ලොකු කරන්න පුළුවන්. කරලා ඒක ගන්නට ඔයාට ඕන තැනින් තියන්න. ඊට පස්සේ මේකේ අකුරු වල සයිස් එක වගේ එකක් ලොකු කරන්න ඕන නම් මේ දැකද ලයින් එක ලොකු කරා. ලයින් එකට කලර් එකක් ඕන නම් තව වෙන පාටක් දාන්න ඕන නම් දාන්න පුළුවන්. මේක මෙහෙම හොල්ලලා මෙහෙම කරලා බලන්න. එතකොට කලර්ස් එනවා. එක එක જાති. ඔන්න ඔය වගේ පාටක් මම දාන්න. දැක්කද? හරි. මේක ගානට මැදට කරලා තියාගන්න මේ රූපෙට ගැලපෙන්න දකුණත පැත්තේ පින්තූරෙත් එක්ක මැච් කරලා. හරි. ඊළඟට තව පාට පෑනකින් ලියනවා මම happy birthday to you කියන එක වෙනම ලියන්නේ. අකුරු සයිස් එක වෙනස් කරනවා. අකුරත් වෙනස් කරනවා. නැත්නම් එකම අකුර වගේනේ. නැත්තම් කර්ලි අකුරක් දානවා. ඔයාලට කැමති එකක් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. දාලා අකුරු ඒ පාට වෙනස් කරනවා අපි කොළ පාට මේ වගේ පාටක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. to you දාලා ඉවරලා මෙන්න මේක ගිහින් ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙහෙම මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. කළා ඉස්සෙල්ලා වගේ මේකත් ලොකු කරන්න. හරි. ඒකෙත් ඕනනම් ඔයාලට පාට වෙනස් කරන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා කලර් එක වෙනස් කරලා ඔයාලට මැච් වෙන පාටවල් බලන්න. ඉතින් ඒකට ගැළපෙන ඔය ආස හිතෙන පාටක් දාන්න පුළුවන්. දැම්මහම දැක්කද? ඔන්න ඔහම. හරි. ඔය කෑලි දෙක හදලා ඉවරලා හෑන්ඩ් රේස් කරන්න පුතේ. හරිද? ටීචර් අකුරු වලට පාට දාන්නේ කොහොමද? මෙන්න මෙතනින් පුතේ මේ තියෙන. එතනින් දාලා අකුරු ටික අකුර සිලෙක්ට් කරලා ඉන්න. සිලෙක්ට් කරලා ඉවරලයි දාන්න ඕනේ. නැතුව වැටෙන්නේ හරි නැහැ. එහෙම කරා ටීචර් මේ ඊට පස්සේ කැමති පාට දාගෙන තියෙන අර අකුරු වලට පාට යවාගන්නේ. යවා ගන්න කියන්නේ. නෑ මේක සිලෙක්ට් කරලා ඉන්න. සිලෙක්ට් කරලා ඉවරලයි මෙතන පාට වෙනස් කරන්න ඕනේ කොල්ලෝ. ඒකයි මෙච්චරලා කිව්වේ. හරි ටීචර් හරි. ඔය ඉතින් මං කරන එක බලන් ඉන්නව නම් හරියට නෑ. නෑ මාත් එක කරන්න යනවනේ. ඒකයි ඔය වෙලා තියෙන්නේ.
කරන එක අහන් ඉඳලා කරන්නේ එකපාරට කරන්න යන්න එපා. මම කරන හැටි හොඳට බලන් ඉන්න. හරි? ඊට පස්සේ කරන්න. ඔයගොල්ලෝ ගොඩක් වෙලාට වරද්ද ගන්න ඒකේ. ලොකු කරගන්නෙත් ඔතනින්ම තමයි. ඕක සිලෙක්ට් කරලා දෙපැත්තේ ওই ඩොට් වලින් අදින්න. එතකොට ලොකු කරගන්න පුළුවන්. ෆොන්ට් එක මාරු කරන්න නම් උඩ තියෙන අර ෆොන්ට් අපි සිලෙක්ට් කරේ අකුරු ටයිප් කරන්න. එතනින් අකුරු වර්ග වෙනස් කරන්න ඔයාට ඕන විදිහට. හරි. ඕක ඉවර නැහැ. තව කෑල්ලක් දාමු 20 එකක් අපි. මේකේ දෙවැනි කොටස විදිහට. දැන් ගන්නෙ මෙතන දකුණු අත පැත්තේ බෝලේ නෙමෙයි වම් පැත්තේ අර ඉස්සෙල්ලා ගත්ත බෝලේ වගේම එකක් තියෙනවා. හරි. ඒකෙත් තියෙනවා අර පේන්ට් බ්‍රෂ් එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙතෙන්ට අලුතින් කොටුවක් ඇඩ් කරනවා. දැක්කද? අලුතින් කොටුවක් මෙන්න මෙතෙන්ට ඇඩ් වෙලා තියෙනවා. ඇඩ් වුණාට පස්සේ අපි 20 එක දානවා මෙන්න මෙතෙන්ට. හොඳ. දැන් තවත් ඔන්න 20 එකක් විදියට දානවා. ඒකටත් ඔයා කැමති පාටක් දාලා ඉන්න මුලින්ම. ඔන්න බලා ගන්න හොඳට. කැමති පාටක් දාන්න. ඒක පාල ඒක ඔයා කැමති විදිහට හදන්න. කල් වෙලා අකුරු වල ස්ටයිල් එක සිලෙක්ට් කරන්න මෙතනින්. ඔයා කැමති අකුරු ස්ටයිල් එකක්. මම ගන්නවා මේකම. කරලා අපි ලියමු වාක්‍යයක් විදිහට hope all your dreams come true. true කියලා දාලා විස්මයාර්ථ ලකුණක් දානවා. හරි. ඊට පස්සේ මේක දෙපැත්තෙන් අල්ලලා ක්ලික් කරලා මෙන්න මේ විදිහට ලොකු කරනවා. ලොකු කරලා ස්ක්‍රීන් එකේ හරියට බලන්න තියෙන තැන තියෙනවද ගාන්ට ඔයාට ඕන තැන කියලා. එහෙම නැත්නම් ඒක ආයෙ චුට්ටක් ඇඩ්ජස්ට් කරලා හරියට තියන්න ඕන තැන තියන්න. හරි. මේකේ අකුරු දැන් මෙහෙමනේ වැල්ලා තියෙන්නේ. මේක දානවා මම. ඒක ටිකක් පැහැදිලිව පේන නිසා. වෙන පාටක් හරි වෙන කල එකක් හරි වුණා ඒත් දාන්න පුළුවන්. දැක්කද? මට හිතෙනවා රෝස පාට හරි දාම් පාට හරි තමයි මැච් වෙන්නේ කියලා. මොකද මේක මේක උඩ ක්ලික් කරාට පස්සේ මේ විදියට එනවා. මේක අපි vertical මේ හරවන්න පුළුවන්. මේ flip flop කරන්න පුළුවන්. ඔය විදියට ගන්න. හරිද? එතකොට දෙකක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. දැක්ක නේද? දෙකක් තියෙනවා. මේකත් වෙන පාටක්. පාට තෝරන එක තමයි අමාරු වෙන්නේ නේ. හරි. ඔන්න ඔය කල එක දැන්. ඔන්න පළවෙනි කෑල්ල හදලා ඉවරයි. ඒ කියන්නේ 21යි 21කින් පස්සේ දෙවෙනියට අර නිකන් පොප් අප් එකක් විදියට එන්න බෑ. එහෙම එකයි දැම්මා. ඊට පස්සේ අපි බර්ත්ඩේ මේකක් දාමු නේද? බර්ත්ඩේ කේක් එකක්. බර්ත්ඩේ කේක් එකක් දාන්නත් එපා ෆොටෝ එකක් මොකක් හරි. ඒකත් දාමු. ඒකත් මේකේ තියෙනවා. ඔගොල්ලෝ බලන්න මේකේ යට තියෙනවා පූසගේ සිම්බල් එක. එතනම තියෙනවා පේන්ට් බ්‍රෂ් එක. ඒක ක්ලික් කරන්න. ඒක ගන්න එපා. එහෙම පොඩකිනු මං කෙටි ක්‍රමයක් කියන්නේ. ඒක අයින් කරගන්න පුතේ දාගත් එක. මෙන්න මෙතනට ගිහිල්ලා delete button එක තියෙන එතන අර garbage button එක.
ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ප්‍රශ්නයක් අහනවා. ඒක yes කරන්න. Are you sure you want to delete this print? ඔව්නේ අපිට ඕනේ delete කරන්න. එහෙනම් මේක select කරලා yes කරන්න. මෙන්න මේ මම delete කරාට පස්සේ කියන්නේ choose a split කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා මේකේ තියෙනවා cake. cake එකක් ගන්න බෑ. මේ තියෙන cake එක select කරලා දාන්න. දැම්මද? දාපු අය hand raise කරන්නකෝ. කරන්න මොනවාරි ගැළු තියෙනවා නම් අහන්න ඉස්සෙල්ලා වගේ. හරිද? හරිද ළමයි? අනිත් අයත් ඕකේද? hand raise කරන්න දෙන්නෙක් විතරයි අපිට කරලා තියෙන්නේ. හරිද? හරි. ඊළඟට අපි බැලුම් බෝල් මේකේ heart ටිකක් දාමු ලස්සනට. මේ කේක් එක ගෙනල්ලා මේ මෙන්න මේ යටින් තියාගන්න. ඔයා කැමති තැනකින් තියන්න. කේක් එකේ සයිස් එකත් මම චුට්ටක් වැඩි කරනවා නිකන් මදි වගේ මට සයිස් එක 150 වගේ කරලා බලන්න. ඒ ගාන හොඳයි. හරි. ඊළඟට අපි පොඩි මෙන්න මෙතනට ආවට පස්සේ choose a split කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේකේ තියෙනවා heart. අන්නේ heart එකක් ගන්න. ගන්නවා මෙන්න මේක. හොඳ. අරගෙන ඉවරලා ඒකේ costumes කියන තැනට යනවා. ගිහිල්ලා ඒකේ තියෙන heart එකේ size එක දැන් සම්පූර්ණ heart එක මේ විදිහට select කර ගන්නවා. කරලා heart එකේ size එක පොඩි කරනවා. දැක්කද? පොඩි කරලා මට ස්ක්‍රීන් එකේ තියාගන්න ඕන හරියෙන් තියලා බලනවා කොහෙන්ද තියෙන්නේ ඕනේ කියලා. මෙන්න මේ හරිය නම් මේ හරියෙන් හරි. තිබ්බට පස්සේ මං ඊළඟට මේක සිලෙක්ට් කරලා කොපි කරනවා පේස්ට් බටන් එක ක්ලික් කරනවා. දැක්කද? තව ඒ වගේම එකක් එතකොට එනවා. හරි. ඔය විදිහට මෙයාගේ කලර් එක මම මාරු කරනවා. දැන් මෙයා දම් පාට වගේ දානවා. දැක්කද? එයාගේ සයිස් එක ඕනනම් වෙනස් කරන්න පුළුවන්. හරි. ඔය විදිහට ආයෙත් කොපි කරලා පේස්ට් කරනවා. එතකොට තව එක්කෙනෙක් එනවා. එයාවත් මෙන්න මේ හරියෙන් තියෙනවා. තියලෙවලා එයාගේ පාට මාරු කරනවා. ලයින් එකේ පාටයි ඔක්කොම මාරු කරන්න වට ඕන විදියට. අන්න හො. ඕම හදන්න. හදලා වෙලා හෑන්ඩ් රේස් කරන්න පුතේ. කරන්න නොකර ඉන්න එපා. කලේ නැත්තම් ඉතින් අමාරුයි ප්‍රැක්ටිකල් කරන්න. අමාරුවෙන් හරි ටික 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 කරන්න. ගැටලුවක් නැහැ. තේරෙන්නේ නැත්නම් අහන්න.
හරිද? කරලා ඉවරද? හෑන්ඩ් රේස් කරන්න. අනිත් අය මොකද? හරිද? හදලා ඉවරද ළමයි? හරි. ඊළඟට අපි මේකේ දැන් බැලුම් බෝල ටිකකුත් දාමු බර්ත්ඩේ කාඩ් එකට. ඉවර නැහැ මේක. තාම කෝඩ් කළේ නැහැ. අර ඇනිමේෂන් බර්ත්ඩේ කාඩ් එකක් නේ හදාන්නේ. එතකොට ඒකට කෝඩ් කරන්නත් ඕනේ අපි. සවුන්ඩ් එකක් දාන්න පුළුවන්. ඉතින් බර්ත්ඩේ සවුන්ඩ්ස් මේකේ මේ ඩවුන්ලෝඩ් කරලා ගන්න ඕනේ. බලමු මම ඒක. බැලුන් එකක් ගන්න. මේකේ බැලුන් එකක් සාමාන්‍යයෙන් තියෙනවා. මේ තියෙන බැලුන් එක. මේක සිලෙක්ට් කරන්න. ඒකේ සයිස් එක ලොකු වැඩි නම් ඒකේ සයිස් එක චේන්ජ් කරන්න ඔයාලට ඕන ප්‍රමාණයට. දානවා 50යි කියලා එන්න. හරි. ඒකෙත් ඉස්සෙල්ලා වගේ කොස්මැටික්ස් වලට ගිහිල්ලා ඔයාලට බැලුන් එක මෙහෙම සිලෙක්ට් කරලා ඉවරලා ඒක කොපි කරලා පේස්ට් කරන්න පුළුවන්. කරලා ඉවරලා කැමති තැනක බැලුන්ස් තියන්න පුළුවන්. හරි. සයිස් එක පොඩි කරලා බලන්න. කරලා ඔයාලට කැමති කලර් එකක් උනත් දාන්න පුළුවන්. කලර් එක මෙතනින් සිලෙක්ට් කරලා අන්න ඔහම තියන්න පුළුවන්. දැක්කද? ওই විදිහට කලර්ස් දාන්න පුළුවන්. ওই විදිහටම සම්පූර්ණ බැලුම් එක මේ මවුස් එකෙන් සිලෙක්ට් කරන්න, ඊළඟට කොපි කරගන්න, ඊළඟට පේස්ට් කරන්න. ඔය විදිහට ගෙනහිල්ලා අපි මෙතනට තියනවා. ඊළඟට මේකේ පාට රෙඩ් කලර් වගේ දාන්න. හරි. ඊට පස්සේ මේක ඉවර වෙන එකේ පාට රෙඩ්. හරි. ඔන්න ඔහොම දාන්න පුළුවන් අපිට බැලුනොත්. හොඳ දැන් මේක හිස් තැන් නැති වෙන්න ඔයා මොන හරි ඔයාලට ෆිල් කරන්න පුළුවන්. අර බර්ත්ඩේ කාඩ් එකක් කියලා තේරෙන විදිහට මේකේ ස්ටාර්ස් උත් තියෙනවා. නම් ස්ටාර් එකක් දාන්න පුළුවන්. ස්ටාර් එකක් බලන්න නිකන්. සර්ච් කරා නම් හරි පුතේ ඒත් ලේසි ස්ටාර් කියලා නිකන් සර්ච් කරන්න. මේ තියෙන්නේ ස්ටාර් ඇවිල්ලා. කොහෙට නැද්ද?
මෙතැන්ට ඇවිල්ලා ගන්න ඕනේ ඉන්න බලන්න. මේ තියෙන්නේ මෙන්න මේක. සිලෙක්ට් කරා. දැකලා එතකොට ඔයාලට ඕන තැන් වලින් ස්ටාර් එකක් දාන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මොනව කරන්නද? මේ ස්ටාර්ස් මෙහෙම දානවට අමතරව අර අපි හදාගත්ත බැලුම් එක තියෙන්නේ මේක රයිට් ක්ලික් කරලා ඒක ඩුප්ලිකේට් කරන්න. ඩුප්ලිකේට් කරාම මේ වගේ දෙකක් එනවා. හරි. ඒකත් ඔයාලට කැමති තැනකින් මේ විදිහට තියලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි. ආයෙත් ඒකම ඩුප්ලිකේට් කරන්න පුළුවන්. එතකොට ඒකත් ඔයාලට ඕන තැනකින් එහෙම තියන්න පුළුවන්. එකපාරයි හදන්නේ එතනින් එහාට අපි ඒ තිබ්බ එකම තමයි පාවිච්චි කරන්නේ. හරි. අන්ස්ටාර්ස් ටික අයින් කරන්නම් ඒක කැතයි වගේ දැනෙච්ච නිසා. ඔයා ගැළපෙන විදිහට තියාගන්න ඔයා ආස කරන විදිහට ඒක හදාගන්න. හරිද? ඒ ටික කරලා ඉවරලා හෑන්ඩ් රේස් කරන්න මම විනාඩි දෙක තුනක් දෙන්නම් නැත්තම් සම්පූර්ණ ඒ ටික කරාට පස්සේ මොකද හේතුව අපි ඊට පස්සේ යන්නේ කෝඩින් වලට. කෝඩින් යන්න කලින් ওই ටික හදලා තියෙන්න ඕනේ. ඉක්මන් කරමු. හරිද ළමයි අනිත් අය මොකද වෙන්නේ? එක්කෙනයි හැමතිස්සෙම අත උස්සන්නේ. අනිත් අයට මොකද වෙලා තියෙන්නේ? හරි? හරි. ඊළඟට ඔන්න කෝඩ් එක පටන් ගන්න යන්නේ. ඒකේ මම මුලින්ම දාන්නේ කේක් එකට අදාළ කෝඩ් එක. නෑ හැපි බර්ත්ඩේ එකට අදාළ කෝඩ් එක දානවා. ඒක චූටි එකක්. හැපි බර්ත්ඩේ එකේ කෝඩ් එක අරගෙන එතනට ගිහිල්ලා ගන්න කන්ට්‍රෝලර්ස් ඉවෙන්ට් එකට යන්න. අර දෙවෙනි හතරවෙනි බෝලෙට. ගියාම ඒකේ තියෙනවා when green flag click කියලා එකක්. ඒක දාගන්න. හරි.
එක දැම්මට පස්සේ මේක ක්ලික් කරලා ඉන්න පුතේ. මෙන්න මේ අපි අකුරු ටයිප් කරපු එකට ක්ලික් කරලා ඉන්න මවුස් එකෙන්. එතකොට ඒක ලාවට මෙන්න මෙතන කොනෙන් පේන්න ගන්නවා. හොඳ ෆෝන් වලත් පේනවා ලාවට තියෙනවා මෙන්න මේ පැත්තේ මුල්ලේ. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඒක වටේ රෝස පාට වෙලා තියෙනවා. හොඳ. ඊට පස්සේ තමයි මෙන්න මේ when green flag click කියන එක දාගන්නේ අපි මේ එකට. හරිද? ඊට පස්සේ යන්න මෙන්න මේ control එකට. control එකේ තියෙනවා forever කියලා එකක්. අන්න ඒක අරගෙන එන්න පුතේ මෙතනට. අරන් ආවට පස්සේ එතනම උඩ තියෙනවා wait කියලා එකක්. අන්න ඒක දාගන්න මෙතන. හරි. දාලා මෙතන ටයිප් කරන්න ඕනේ 0.5යි කියලා. හරි. ටයිප් කරලා වෙලා hand raise කරන්න එක ඉවර නැහැ. තව කෑල්ලක් එකට දානවා අපි. හරිද දැම්මද? එක්කෙනා යන්නේ අත උස්සන්නේ අනිත් අය මුකුත් නැහැ සද්ද බද්ද. ලුක් එකට යන්න ලුක් එකේ තියෙනවා next කියන එක next costume කියන එක අන්න ඒක දාන්න ඕනේ මෙතන. දාලා ඉවරනට බලමු පස්සේ බලන්න පොඩ්ඩක් මේ play button එක ක්ලික් කරලා අපිට ඕන වැඩේ වෙනවද? දැක්කනේ අන්න ඕක තමයි අපිට ඕන වැඩේ. බර්ත්ඩේ කාඩ් එකේ විශ් එක බ්ලින්ක් වෙවි එනවා. ඕක එනවනම් හරි. ආවේ නැත්තම් ඔතනම පොඩ්ඩක් බලන්න කෝඩ් එකේ මොකද්ද වැරද්ද තියෙන්නේ කියලා. හරි. බලලි වෙලා hand raise කරන්න හරි කියපු අය
හරිද පුතේ? ගැටලුවක් නැද්ද අනිත් අයගේ? වෙනවද? හරි. දැන් අපි කේක් එක පාහත්තු වෙනවා විදිහට හදන්න යන්නේ. මේ එහා පැත්තේ තියෙන යට තියෙන කේක් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා මේක දැන්ට ස්ටොප් බටන් එක ක්ලික් කරලා තියන්න. කොහොමද කේක් එක දැන් ගන්න? ඒක හදන්නෙත් ඔය විදිහටමයි. අපි යනවා කන්ට්‍රෝල් වල කන්ට්‍රෝල් එකේ තියෙනවා when green flag click කියලා එකක්. ඒක ඩ්‍රැග් කරගෙන එන්න. හරි. ඒක ඩ්‍රැග් කරන් ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපේ looks වල බලන්න පහළට එනකොට switch costume to B කියලා එකක් ඇති. අන්න ඒක ඩ්‍රැග් කරගෙන එන්න. හරි. ඒක දාලා වෙලා hand raise කරන්න. ඉඳලම වගේ. හරිද? හරි. ඊළඟට අපි යනවා controllers වල forever කියන එක ගන්න. ඒක ගත්තහම අර ඉස්සෙල්ලා ගත්තා වගේ weight කියන එක ගන්න මෙතනට. මෙතන weight වලට 2 දාන්න ඕනේ. දාලා ඉවර වෙලා ඊළඟට යන්න ඕනේ ඔයා මෙන්න මෙතන තියෙන repeat කියලා එකක් තියෙන පුතේ. ඒක අරගෙන මෙතනට දාන්න. දාලා ඉවරලා ඒක වෙනස් කරන්න 12ට. ඔය ටික කලින් මුලින්ම
හරිද? හරි. ඊළඟට අපි දාන්න ඕනේ වේට් කියන එක ගන්න ආය පාරක් අරගෙන ඒක මැදට දාන්න. දාලා මෙතන ටයිප් කරන්න පුතේ 0.3ක් විතර. බලමු වෙනස් කරන්න ඕන නම්. ඊට පස්සේ ආයෙත් ලුක් වලට ගිහිල්ලා අර ඉස්සෙල්ලා ගත්තා වගේම next costume කියන එක අරගෙන මේ මැදට දාන්න. මේ ළඟට යනකොට ඒක මැද හිස් වෙනවා. ඒ මැදට 0.3ට යටින් තමයි ඒක දාන්නේ. දැක්කද? ඔන්න ඔහොම තියෙනවා. තාලේ වෙලා නිකන් ප්ලේ බටන් එක ක්ලික් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. හරි නේද? ඉටිපන්දම් පත් වෙනව නිවෙනව නේද? හරි. මෙතන වේටින් ටයිම් එක ඕනනම් අඩු කරන්න පුළුවන්. එකක් වගේ කරමු. එතකොට හරි. හරිද? ගැටලුවක් නැද්ද පුතාලට? හරිද? හරිද? හරි නේද? ඔහොම වෙනවද ඔයගොල්ලෝගේ? හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ඒ තමයි මේ කේක් එකේ මේ එක හදන එක. මොනවද? මේ එක මොකද්ද අපි කියන්නේ? කේක් එක මොනවද මේ හાર્ට් එක බ්ලින්ක් වෙන්න දාන එක. හොඳ. මෙන්න මේක ක්ලික් කරන්න. හරි. මෙන්න මේ හાર્ට් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඉවරලා හරි. මම දාන්න කෝඩ් එක ගන්න. මෙන්න මෙතනට ආවට පස්සේ ඉවෙන්ට් වලට එකේ when green flag ක්ලික් කියන එක දාන්න. දාලා ඉවරලා controllers වලට forever. ඊළඟට repeat කියන එක ගන්න. ඒකෙන්
දෙකක් මැදට දාන්න රිපීට් එක. හරි මෙතන 10 දාන්න. හරි මේක ඊළඟට මෙතන මේකට ගිහිල්ලා set size කියන එක ගන්න මේක කාලා මෙතනට දාන්න. -1 දාන්න මෙතනට. හරි දාලා ඉවරලා ප්ලේ බටන් එක ක්ලික් කරන්න. එතකොට දැක්කද? ඔන්න ඔය විදිහට හાર્ට් එක එකක සෙට් වුණා. ඔය කෝඩ් එකම අපි අර හાર્ට් දෙකටම කරන්න ඕනේ. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ආයෙත් අපි අර ටිකම කරමු. ඉවෙන්ට්ස් වලට යන්න when green flag click කියලා ගන්න. ඊට පස්සේ ආයෙත් අපි යනවා look එකට ගිහිල්ලා මේකේ ගන්නවා set size 100. හරි ඊළඟට controllers වලට යන්න forever කියන එකට ගන්න. ඒකට පස්සේ repeat එකෙන් දෙපාරක් අර වගේම දාන්න පුතේ. දාලා වෙලා ඉස්සෙල්ලා වගේම තමයි අර look එකට ගිහිල්ලා change size කියන එක දාන්න දෙපාරක්. 10 නෙවෙයි තියන්නේ මෙතන අපි -1 එකයි 1 එකයි. දාලා වෙලා ප්ලේ බටන් එක ක්ලික් කරන්න. දැක්කද? එතකොට මේ දෙකම දැක්කද? අර විදියට heart එක blink වෙවි එනවා. ආවද බලන්න. අපෝ අය hand raise කරන්න ඉක්මන් කරන්න පුතේ. හරි හරිද?
හරිද? හරි. ඔය විදියට හරිනම් අනිත් එකට දාන්නත් ඕනේ. මම මේක තව ගන්න ලේසි ක්‍රමයක් කියන්නම්. ඕගොල්ලෝ මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ හොඳ මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිට මේ heart 3 කියලා තියෙන එක තියෙන්නේ. එන්න එකට අත්තරින්න ඕනේ. හොඳ. නැත්තම් මේ විදියට ටක් ගන්න. when green flag යන්න looks වලට යන්න forever කියන එක ගන්න ඊළඟට repeat කියන එක දෙපාරක් change size කියන එකෙන් දෙකක් දාන්න. දාලා වෙලා මෙතන -1 හරිද? දැන් බලන්න ඊතුරු heart එකත් ওই විදිහටම play වෙන්න ඕන. දැක්කද? call වලට යන්න මේකෙදි මේ right click කරලා මේකේ duplicate කරගන්න පුතේ. හොඳ කරලා මම ඔයාලට වැඩක් කියන්න මේ අනිත් ඒවා ටික delete කරන්න. මේක select කරලා මේ එක බෝලයක් අරගෙන එක එකට අදාළ color එක change කරන්න. හරි. ඊළඟට මේක select කරලා මේකට අදාළ color එක change කරන්න. මේක select කරන්න. select කළා මේකේ color එකත් ඒ විදිහටම වෙනස් කරන්න. හරි. එතකොට ඔන්න ඔය විදිහට පාට දෙකක් තියෙනවා බැලුන්ස් වලට. ඊට පස්සේ තමා මෙන්න මෙතනට එන්න ඕනේ. ඒක ආවට පස්සේ හරි. කෝඩ් වලට යන්න. කෝඩ් වලට යන්න. ඉවෙන්ට්ස් වලට යන්න. when green flag click කියන එක දාන්න මෙතනට. ඊළඟට looks වලට ගිහිල්ලා
head color effect කියන එක දාන්න මෙතනට පුතේ. හරි. ඊළඟට 75 කියලා දාන්න. හරි. ඊට පස්සේ අපි controllers වලට ඇවිල්ලා forever කියන එක ගන්නවා. ඒක දානවා මෙතනට. දැම්මට පස්සේ weight කියන එක ගන්නවා. දාලා ඉවරලා මෙතන වටිනාකම 0.02 next question. හරි. ඔන්න ඔය විදිහට දැක්කද? එතකොට බැලුන්ස් වල පාට වෙනස් වෙනවා. හරි. ඔය විදිහට අපි ඩුප්ලිකේට් කරන්න ඩුප්ලිකේට් කරන්න ආයෙත් ඔන්න ඒක තියාගන්න මට ඕන වරේ. දැන් මේ එහෙම තියාගන්න. හරි. ඔන්න ඔය විදිහට කලර් එක චේන්ජ් කරගන්න පුළුවන් කමක් තියෙනවා. තේරුණාද? හරිද ළමයි? හරි? හරිද? හරි. ඔන්න එතකොට කෝඩ් එක ඉවරයි. හැබැයි තව එකක් ඕනනම් අපිට දාන්න පුළුවන්. backdrops වලට ගිහිල්ලා sound එකක් දාන්න පුළුවන් කමක් තුනා. events වෙන්නේ. හරි මේක ගන්න. ඊට පස්සේ මේකේ රෙකෝඩ්ස් වලට ඔයාට ඕකේ කරලා happy birthday කියන එක දාන්න පුළුවන්. ඔයාගේ mic එක on කරලා මෙතනින් type කරන්න පුළුවන්. ඔයාට දාන්න ඕන voice wish එක. හරි. දාලා රෙකෝඩ් කරන්න පුළුවන් කමක් තියෙනවා. පැහැදිලිද?
දාල වෙලා රෙකෝඩ් එක සවුන්ඩ් එක ප්ලේ කරන්න පුළුවන්. එතකොට අපිට හැපි බර්ත්ඩේ කියන සවුන්ඩ් එක මේක පිටිපස්සෙන් රන් කරන්න පුළුවන් කමක් තියෙනවා. හරිද? හරිද? කරගත්තද පුතේ අඩුපාඩු තියෙනවද? මේකේ වැඩි වෙලා තියෙන පොප් සවුන්ඩ් එක නෙවෙයි. අර බර්ත්ඩේ විශ් එකක් වටනවා නම් ලස්සනයි. මේකේ මේ සවුන්ඩ් එකක් ගන්න විදිහක් නැහැ. දාලා තියෙන එක තියෙන එකම තමයි. හරිද? හරිද ළමයි? අවුට්කම් එක ආවද? මොකද උනේ? අපෝ ඔය අත උස්සන්න ගැටලු තියෙනවා නම් අත උස්සන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් හරිද? අවුට්පුට් එක ආවද පුතේ? ගැටලු තියෙනවා නම් අහන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට ආපු නැති කොටසක් තියෙනවා නම් අහන්න. ඩුප්ලිකේට් කරපු එකක් හරි මිස් වුණා නම් අහන්න.
හරි අඩපාඩු නැද්ද? හරිද? ගැටලු තියනවද? නෑ නේද? හරිද? යන්නද? හරි. මේක සේව් කරන්න මොකද්ද? save to your computer. save to your computer. save කරන්න ඔයා කම්පියුටර් එකට දාලා මේක save කරගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඔයාට කාට හරි යවන්න ඕන වෙලාවක ඒක එතනින් ඉඳන් යවන්න පුළුවන් කමක් තියෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට අපි stop all කියන. හරි. අපි යමු මේකට නෝට් එකට කතා කර කර හිටපු පොතේ නෝට් එකට. හැදුවද කේසර? අවුලක් වුණේ නෑ නේද? ශබ්ද නැති හින්දා මම බැලුවේ. හරි. ගණ පොත් ටික අපි නෝට් එක බලමු. හරිද? හරි. අපි මේ පාඩමේ කතා කරගෙන ආවා software එකක් කියන්නේ මොකක්ද? application software එකක් කියන්නේ මොකක්ද කියන එක කතා කරා. ඊට පස්සේ අපි general purpose of the application software ගැන ගිය සතියේ කතා කළා. නේද කේසර? අපි ගිය සතියේ මෙතන ඉන්නේ කොහෙන්ද නතර කරේ? ඊළඟට ඔන්න අද අපි ඊළඟට කතා කරන්න යන ටොපික් එක වෙන්නේ මේක ලියාගත්ත නේද පුතේ? බලන්න නෝට් එකේ මේ දෙකම ලියලා තියෙන කියලා. හරි. එතකොට අපි
හරි. මේ තියෙන්නේ අපි කතා කරපු general purpose application software ගැන. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී ඕගොල්ලොන්ට සාමාන්‍ය ජීවිතේට භාවිතා කරන්න පුළුවන් software තමයි general purpose application software කියලා කියන්නේ. ඒ කියන්නේ එදිනෙදා සාමාන්‍ය කටයුතු වලට හොඳ Word එකක්, හොඳ spreadsheet software, Word මේ web browsers, drawing ඒවා අපි හැමෝටම daily normally භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලිද? හරි. එක සාමාන්‍ය ජීවිතේ අපි හැමෝම ඕන කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරලා යූස් කරන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ලියාගන්න මේ මාතෘකාව විතරක් මේ වචන ටික විතරක් ලියන්න. සිංහල මීඩියම් අය ඉංග්‍රීසි මීඩියම් අය දෙකොල්ලම අන්ඩර්ලයින් කරන එක විතරක්. ලියන්න. හරිද? ලිව්වද? ලිව්වද? හරිද? හරිද? ලියුවද පුතේ?
ලියාගත්තද? හරි. අපි අදට මෙතනින් අතර කරමු. ඊළඟ දවසේ ඊටට එක් කරමු. හරි? පරිස්සමෙන් ඉන්න. ප්‍රැක්ටිකල්ස් ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. නිකන් ඉන්න එපා. එකපාර කරලා බෑ. දෙපාරක් තුන් පාරක් කරාමයි ප්‍රැක්ටිස් හිටියනේ. හරිද? හරි. පරිස්සමෙන් ඉන්න.